පරිගණක විද්‍යාගාර 4ක් සහිත සිසුන්ට නොමිලේ රොබෝටික් ටූල්ස් දෙන කන්ද උඩරට වැඩිම සිසුන් සහභාගී වන ICT පන්තිය සමග ඔබේ දරුවාත් අදම එකතු කරන්න. 6 වෙනි සිට O level ලියනකම් ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් ICT පන්ති. ICT විද්‍යාපීඨ ගුරු පෞෂ්‍ය දිමුතු රාජපක්ෂ. සුබ දවසක් වේවා දරුවනේ. අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ තොරතුරු සංනිවේදන තාක්ෂණය කියන එක ඔයගොල්ලෝ කොහොමද 9 වසරේ ඉන්න දරුවෙක් 10 වසරේ 11 වසර කියන පන්ති වලට යනකොට ICT කියන විෂය දැනට බකට් සබ්ජෙක්ට් එකක් විදිහට තියෙන. ඒ කියන්නේ තෝරා ගන්න විෂයක් විදිහට තියෙන්නේ. ඒකට එම විෂය සමග ඔයගොල්ලෝ කොහොමද O level විභාගයට එහෙම නැත්නම් අපස සාමාන්‍ය පෙළ සඳහා මුහුණ දෙන්නේ කොහොමද කියන එක කතා කරන්නට තමයි අද පොඩ්ඩක් ඔයගොල්ලෝගේ වෙලාව අරගන්නේ. ඉතින් දරුවනේ ඔයගොල්ලෝ තොරතුරු සංනිවේදන තාක්ෂණය කියන විෂය 9 වසර ළමයෙක් විදියට, ඒ කියන්නේ 9 වසර දරුවෙක් විදියට තොරතුරු සංනිවේදන තාක්ෂණය කියන විෂය 10 වසරේදී තෝරගත්තොත් ඔබට අනාගතයේ සඳහා, ඒ කියන්නේ තොරතුරු සංනිවේදන තාක්ෂණ ලෝකයට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකට එකම හේතුව කියලා පෙන්වන්නේ ඔයගොල්ලන්ට වෘත්තීය සුදුසුකමක් විදියට සහ වෘත්තීය අත්දැකීම් ලබා ගන්න පුළුවන් විෂයක් තමයි තොරතුරු සංනිවේදන තාක්ෂණය කියලා කියන්නේ. ඔබට හිතා ගන්නට පුළුවන් දරුවෝ අනිකුත් විෂයන් සමග ගත්තට පස්සේ කියන්නේ ඔබ තෝරා ගන්න අනිකුත් විෂයන් සමග ගත්තම ඔබට මම විෂයන් මොනවද කියලා කියන්නේ නැහැ. ඒ ඇත්තට ඔබට නම් කරන එක ඇත්තට හොඳ නැති නිසා මම තොරතුරු සංනිවේදන තාක්ෂණයත් එක්ක ගත්තට පස්සේ අනිත් විෂයන් වල තිබෙන වටිනාකම සහ තොරතුරු සංනිවේදන තාක්ෂණය අතර තියෙන වෙනස ඔබට දැන් තියෙන වර්තමාන ලෝකයේ තුලින්ම අත්දකින්නට පුළුවන්. ඒ කියන්නේ ඔබ පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකේ ඉඳන් මේ රොබෝ තාක්ෂණය සහ AI දක්වා මේ විකාශනය කොහොමද යන්නේ කියලා මෙම 21 වන සියවසේ තොරතුරු සංනිවේදන තාක්ෂණය පිරිච්ච ලෝකේ ඔබට ඉගෙන ගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් මම කියන්නේ බය වෙන්නට එපා. ඊටාම ලේසි විෂයක්, ඔබ ආස කරන විෂයක්. ඒ වගේම තමයි ඔබට තෝරා ගැනීමේදී ඔබ හිතනවට වඩා පහසු විෂයක්. ඉතින් ඔබේ ජීවිතයේ එදිනෙදා ලබා ගන්න අත්දැකීම් සමග ඔබට ඉගෙන ගන්නට සහ කරන්නට ගොඩක් දේවල් තියෙන තොරතුරු සංනිවේදන තාක්ෂණය සමග. ඉතින් ඒ හින්දා ඉතා පහසුවෙන් ඉගෙන ගන්න හැකි විෂයක් කියලා. ඉතින් මම කියනවා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ICT තෝරගන්නට කියලා. ඉතින් දරුවනේ ICT කියන විෂය තෝරගත්තොත් ඔබට පුළුවන් ලෝකයේ හොඳ විශිෂ්ට සාමර්ථ්‍යයක් සහිත සහ දක්ෂතාවයක් සහිත තාක්ෂණික ලෝකයේ පෙරලිකාර මිනිසෙකු වන්නට. ඉතින් මම ආරාධනා කරනවා 9 වසරේ ඉන්න සියලුම දරුවන්ට හැකි පමණින් ඔබ ICT කියන විෂය තෝරා ගන්නා ලෙසට. ඉතින් ගොඩාක් ස්තුතියි.